මේ බලන්නකෝ. මේ යායක්ම තියෙන්නේ හුලං කීරිය. හුලං කීරිය දන්න කට්ටිය ඉන්නවද කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉස්සර නම් අපේ හැම ගෙවත් එකම වගේ මේ හුලං කීරිය වගා කරලා තිබ්බා. වගාවක් කියන්නේ අනිවාර්යෙන්ම තිබ්බා. නමුත් මේෙද්දි මේ හුලං කීරිය හොඳ වෙලා තියෙනවා. මේ බලන්න. මෙන්න මේවා තමයි හුලං කීරිය කියන්නේ. සාමාන්‍යයෙන් මේ හුලං කීරිය අවුරුද්දක් විතර යනවා හරියට අල බහින්න. ඉඟුරු කහ වගේම තමයි ගහ මෙහෙම්මම තියෙද්දි මරණට පස්සේ තමයි අපි අල ටික ගලවලා ගන්නෙ. දැන් මට මේ අද හම්බෙන් ගලවලා ගන්නවා. මොකද වැස්සට මගේ හුලං කීරිය ගස් 5ක් පෙරලිලා තිබ්බා. ඉතින් මේවට තාම අල බහින්න හරියට අල බහින්න කාලේ නැහැ. මේ ගස් මෙහෙම වර්ධනය වෙලා ගස් මෙහෙම මැරලා යද්දි හොඳ අල බහිනවා. ඇත්තටම මේක ආයුර්වේදයට අනුව ගොඩක්ම වටිනා ඖෂධයක්. ඊට අමතරව අපිට මේක තම්බලා කන්න පුළුවන් හොඳ කෙටි සහිත ආහාරයක්. මේක බඩේ අජීර්ණ, ඒතකොට බඩේ රුධාව මේ වගේ ගොඩක් දේවල් වලට මේ හුලං කීරිය කියන එක ආයුර්වේදය අනුව යොදා ගන්නවා. ඉතින් ඔබත් උත්සාහ කරන්න ඔබේ ගෙවත්තට මෙන්න මේ වගේ හුලං කීරිය ගස් කීපයක් එකතු කරගන්න බඳුනක වගා කරන්නත් පුළුවන්. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක පුදුමාකාර සහක් තියෙන. එකපාරක් හුලං කීරිය කෑවොත් එහෙම දිගටම කනවා. ඊට අමතරව මේක හරි රහයි තම්බලා ගත්තට පස්සේ හොඳ කෙඳි සහිත ආහාරයක්. ඉතින් මේ හුලං කීරිය පැලයක් එහෙම ඕන මගෙන් ලබා ගන්නත් පුළුවන්. ඉන්න පඳුරක් ඇවිල්ලා බලමු අපි. මේ ටික ගලවන්නේ මේ වැස්සට පෙරළුනේ ඉඳලා. බලන්න ගලව ගන්න තමයි. සාමාන්‍යයෙන් හුලං කීරිය අපි ගලවන්න ඕනේ ගහ මැරුණාට පස්සේ. මොකද මේ ටික මට ගලවන්න ඕනේ මේ වැස්සට පෙරළුනේ ඉඳලා. ඔන්න අපේ පරණ කට්ටිය නම් දන්නා ඉතින් ඔය රස කොහොමද කියලා. ඒ තියෙන්නේ හුලං කීරිය අල. ඉස්සර අපේ හැම ගෙවත් එකම වගේ තිබ්බා. නමුත් මේ වෙද්දි නම් වඳ වෙලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අර ඉඟුරු කහ වගේ ගහ මැරුණාට පස්සේ අපි අල ගලවද්දී විශාල අල ප්‍රමාණයක් අපිට ගලව ගන්න පුළුවන්. දැන් මේ ගස් ටික පෙරලිලානේ. පෙරලිලා හින්දා තමයි මම මේ වෙලාවේ අල ගලවන්නේ. අපි තවත් ගහක් ගලවමු කොහොමද දැන් මේ ගස් ටික මට ගලවන්න වෙනවා. මොකද පෙරලිලා තියෙන පේනවනේ. තව පිටිපස්සට යායක් කුලං කීකිය තියෙනවා. මම ඉතින් අර වඳ වේගෙන යන දෙයක් හින්දා මේ හුලං කීරිය වගා කරලා තියෙන. දැන් මේ හුලං කීරිය පැලවන්න ලබා ගන්න පුළුවන් මගෙන්. බෝ කර ගන්න ඕන කෙනෙකුට කඳ කපලා හිටවපුවාම සාමාන්‍යයෙන් හුලං කීරිය පැලවීම සිද්ධ කරනවා. මේ තාම එළ බහින්නේ හිතලා විතරයි තියෙන්නේ. එහෙම නෙමෙයි අල බහිනවා. විශාල වල බහිනවා. නමුත් ඒවට තව වයස නැහැ. දැන් පෙරුණාට පස්සේ නැවත කරන්න දෙයක්වත් නැහැ. ඒ හින්දා මම මේ ගලයියේ ඉන්න මේ වගේ පොඩි අල පුදුමාකාර රසක් තියෙනවා. කොහොමද පෙරලිලා තියෙන ටික ගලවන්නද? මේ තියෙන අල